එක සීතල උදෑසනක්. පරිසරයත් එක්ක දවසම ඉන්න පොඩි දරුවෙක් වූ නුවන් තම ගෙවත්තේ තිබූ මහා ගස යට නිදියාගෙන පසුව නින්දෙන් අවදි වුණා. ඒ ගස නුවන්ට අමුතුම මිතුරෙක් වගේ. වැසි වෙලාවට ඔහුට ආරක්ෂාව දුන්නා. ඉතා උණුසුම් දවස්වල සිසිලස දුන්නා. පක්ෂි ගීතවලින් උදෑසන ලස්සන කරලා දුන්නා. නුවන් දවසක් තම තාත්තගෙන් ඇහුවා. තාත්තේ, ගස් අපට ඇත්තටම මොනවද කරන්නේ? තාත්තා සිනාසෙමින් කිව්වා, පුතා, අපි හුස්ම ගන්න ඔක්සිජන් දෙන්නේ ගස්. වැසි ලැබෙන්න උදව් කරන්නෙත් ගස්. පසරක ගන්නේ, සත්තුන්ට ගෙවල් හදන්නෙත් ගස්. එදා පාසලේදී ගුරුවරිය ගස් අපේ මිතුරෝ කියන පාඩම කියලා දුන්නා. නුවන්ට ඒක හිතට ගැඹුරට වැටුණා. ගුරුතුමිය කිව්වා, මිතුරෙක් අපට උදව් කරනව නම් අපිත් ඒ මිතුරාව රැක බලා ගන්න ඕන කියලා. ඊළඟ දවසේ නුවන් සහ ඔහුගේ යාළුවෝ ගමේ වටේ කුඩා ගස් පෙළ කීපයක් පෙළ කළා. කුණු පොළවට දාන්න එපා කියලා වැඩිහිටියන්ටත් ඔවුන් කිව්වා. සමහර වෙලාවට ගස් කපනවා දැකලා නුවන්ගේ හිත දුකෙන් පිරීලා ගියා. අපේ මිතුරන්ට අපි මෙහෙම කරන්නේ ඇයි කියලා ඔහු හිතුවා. කාලය ගියා. නුවන් පැල කළ ගස් ලොකු වෙලා ඒ ගස් පරිසරයට සිසිලස පතුරවන්න පටන් ගත්තා. ඒ ගස් යට ගමේ මිනිස්සු විවේක ගත්තා. නුවන්ට ඒ දකිද්දි හරි සතුටුයි. අන්තිමේදී නුවන් තේරුම් ගත්තා ගස් කියන්නේ නිශ්ශබ්දව අපට සේවය කරන හොඳම මිතුරෝ කියලා. අපි ඔවුන් රැකගත්තොත් ඔවුන් අපිව ජීවිත පුරාම රැකගන්නවා. ඒ නිසාම ගස් අපේ මිතුරෝ කියන එක වචන ටිකක් නෙමෙයි. අපි හැමෝම ජීවත් වෙන්න ඉගෙන ගන්න ඕන සත්‍යයක්.